අපි දැන් ඔහියට යන්න හදන්නේ හෝටන් තැන් ඉඳන්. හෝටල් තැන්ට ගියා. එතනින් අපේ ගමන ඉවර කරලා ඊට පස්සේ දැන් ආයේ ඔහියට යනවා. මේ අපි යන්නේ හෝටන් තැන්න හරහා ඔහියට යන පාර. දැන් නම් ලොකු මිදුමක වැහැලා ඔක්කොම කරලා ඉවරයි. දැන් ලොකු මිදුමක් තියෙනවා. දැන් අපි එහෙනම් ඉස්සරහට යන් කොහොමද අපි බලමු මේ පාර ලංකාවේ ලස්සනම පාරක් මේ හෝටන් තැන්න හරහා ඔහියට යන පාර. අපි බලමු කොහොමද කියලා ඉස්සරහට ගිහිල්ලා. හරි එහෙනම් අපි ඔයාලට මේ පේන්නේ අපි හෝටන් තැන්න හරහා ඔහියට යන පාර. අර හෝටන් තැන්නේ ඉඳන් දැන් අපි සාමාන්‍ය කිලෝමීටරයක් විතර ආවා. ඒ තැන්න සම්පූර්ණ පහු කරලා ඔයාලට පේන ඇති මේ පැත්ත සම්පූර්ණ මිදුමෙන් වැහිලා ඉවරයි. ඒ පේන්නේ මේ අර සෙල් පැත්තේ සම්පූර්ණ මිදුම වැහිලා ඉවරයි. අපි දැන් යනවා ඔහියට මේ පාරේ. දැන් ඉන්නේ හෝටන් තැන්න ඉඳන් පොඩි දුරක් ඇවිල්ලා. අපි බලමු කොහොමද මේ වරිසරේ කියලා. දැන් අපි මිදුම ගොඩක් ඇවිල්ලා ඉන්නේ වැස්සරිදා වලිග කුලෙක් කියනවලු පේන ඇති. ලංකාවේ ජාතික පක්ෂියා. මේකේ සත්තු පාර හරහා පයින්නවා. ඉතින් ගොඩක් එමීට වාහන අරන් ගියොත් මේ හොඳයි. මොකද මේ පරිසරයට ආවෙනික සත්තු ඉන්නවා. විශේෂයෙන්ම කටුස්සු විශේෂයක් ඉන්නවා. මේ පරිසරයෙන් විතරයි ඉන්නේ. ඒ කියන්නේ ලංකාවේ හෝටල් තැන්න විතරයි සත්තු ඉන්නේ. යාළුවන්ට හානියක් නොත් එහෙම ඒ කියන්නේ අපිට සම්පතක් අපිට මේ සත්තුන්ගේ අඩිරංගව නියම කරන්න බෑ. ඒ තරම් මේ වටින සත්තු ගොඩක් පාරේ යනකොට මිට යන මේ සත්තු ඉන්නවා. හරි වෙනවා අපි ඉස්සරහින් බලමු කොහොමද කියලා. මේකදී ලස්සන මේ වටේම ඇත්තටම මේ දෙළුවන්ට කියලා තියෙනවා. හෝටන් තැන්නේ තියෙනවා. අපි ගිහිල්ලා ආවේ හෝටන් තැන්නට වගේම මේ තොටුපොළ කන්ද. තොටුපොළ කන්දෙත් තියෙනවා. හෝටන් තැන්නෙත් තියෙනවා. දැන් මේ හෝටන් තැන්නේ හරහා ඔහියට යන පාර. මෙහෙත් තියෙනවා. මේ ශාක මේ මල්ටිපෙන් නම් අවුරුදු 12කට පාරක් කියලා කියනවා. සමහර විට අතරමැදි කාලේ සාමාන්‍ය ප්‍රමාණයෙන් මල් වෙනවලු. ඔබ පේනවා ඉතින් ඉතින් නෙළු මල් තියෙනවා. නෙළු මලුයි මහරත් මල් ගසයි. දිගටම තියෙනවා. අපි දැන් ඔහියේ එන්ට්‍රන්ස් එක පාස් කරා. පාස් කළා දැන් යන ගමන් ඉන්නේ ඔහියට. සාමාන්‍ය පොඩි දුරක් ඉතින් දැන් පල්ලක් තමයි තියෙන දිගටම. මේ හරිය ඈත වලට පේන්නේ ඌරගල පන්සල වෙනවා මේ. දැන් දැක්කා මේ හිමිකත් එක්ක ඌරගල පන්සල පේනවා රෙන්. ඒ හරි ඈතින් පේනවා ඌරගල පන්සල. මේ හරි මාර ලස්සන ගස් තියෙනවා. මේ ගිනි හොඩ ගස් තියෙනවා මෙතන මේ තියෙන ගිනි හොඩ ශාකය කියන්නේ මේකට. මේ ශාකය ජුරාසික් යුගයේ ඉඳන්ම ඒ කියන්නේ අවුරුදු මිලියන ගානක ඉඳන්ම අවටත් ඒ විදිහටම නොනැසී තාමත් මේ එයාලා මේ පරිසරයේ ජීවත් වෙනවා. ඒවා අපි ආරක්ෂා කරගන්න ඕනේ. සත්තු ශාක මේ පරිසරයේ හිටියොත් තමයි අපිට පැවැත්මක් තියෙන්නේ.
ඔහිය නතර වෙලා ඉතින් අපි යනවා ඉදල්ගස්සින් ගිහිල්ලා ඊළඟට ගෙදර යනවා. දැන් ඉන්නේ ඔහිය ස්ටේෂන් එක. ලංකාවේ තියෙන ලස්සනම දුම්රිය ස්ථානික එකක් තමයි මේ ඔහිය ස්ටේෂන් එක කියන්නේ. මෙතන ආරම ලස්සනයි. මේ හරියට බදුළු කෝච්චිය එනකොට ඉතින් අනිවාර්යෙන් ඔහිය ඉදල්ගස්සින්න හරහා තමයි යන්නේ ඉතින්. මේ පැත්තේ ඉතිරින් කටයුතු වගේක් සිද්ධ වෙනවා. එකත් හදලා ඉවරනාම ඉතින් මේ හරි ගොඩක් ලස්සනට තියෙන්නේ. මෙතන තියෙන ලස්සන කොහොමද කියලා. ආරම ලස්සනයි මේ හරියට. අට්ටම ලොකේෂන් එක. හරි එහෙනම් අපි දැන් අපේ ගෙස්ට් එක ගාවට අපි යනවා මෙතන. මේ රෙගුලර් ඊළඟ අපි ඉස්සර වීඩියෝ එක ස්ටාර්ට් කරා නම් එතනින් අපි හම්බෙමු. අපි ආවා ඊයේ රේල්වේ ස්ටේෂන් එකට. මේක ලංකාවේ ලස්සන දුම්රිය ස්ථාන වලින් එකක්. අපි ඉස්සරහට මේ එතන ඔයාලට පේනවා ඇති. ලස්සනයිද? මේ හරි ඉඳන් ඉදල්ගස්සින්න හරහා තමයි මේ බදුළු කෝච්චිය යන්නේ. කෝච්චිය යනවා නම් කිලෝමීටර් 9යි තියෙන්නේ. වාහනයක යනවා නම් කිලෝමීටර් 21ක් විතර යන්න තියෙනවා. ඉතින් ගොඩක් ලස්සනයි මේ පරිසරය. ගත්ත බලන්න. ගොඩක්ම ලස්සන පරිසරයක් තියෙනවා. හෝටන් ප්ලේස් එනවා නම් ඔහියටත් යන්න මේ. ගොඩක් ලස්සනයි මේ පැත්තට ඇවිල්ලා ඉදල්ගස්සින්නට ඇවිල්ලා යන්නත් පුළුවන්. ඒ ටික ඔක්කොම කවර් කරගෙන යනවා නම් මේ මහර වටිනවා. එහෙම තමයි ස්ටේෂන් එක පේන්නේ. ඔහිය ඉඳන්. රේල් පාරට ආවා. පරිස්සමින් කෝච්චියක් එහෙම වෙන්න පුළුවන්. මේ මාර ලස්සනයි අප්පා. මාර ලස්සන පරිසරයක් තියෙනවා. මේක හවසට මීදුමෙන් පිරීලා යනවා. උදේ පාන්දරටත් එහෙමයි. මීදුමෙන් පිරීලාම යනවා. ඒට උදේට මම එන්නවා පොඩ්ඩක් අවිල්ලා බලන්න කොහොමද කියලා. මෙතෙන් එනවා රුපියල් 20ක ටිකට් එකක් අරන් එන්න ඕන එක්කෙනෙක්. පොඩි ටිකට් කාඩ් එකක් මේ තියෙන. මෙයාගේ පොඩි රුපියල් 20ක් දීලා පොඩි ටිකට් කාඩ් එකක් අරන් තමයි එන කෙනෙක් එන්න ඕනේ. මේ තියෙන. මේ කාඩ් එක අරගෙන ඇතුළට එන්න රුපියල් 20ක් දීලා. good morning. අපි දැන් ඔහි නතර වෙලා දැන් අපි ඔහි ස්ටෑන්ඩ් එකට එනවා. ස්ටෑන්ඩ් එකට ගිහිල්ලා ඊට පස්සේ අපි ඉදල්ගස්සින්න යන තමයි හදන්නේ. එහෙනම් අපි එතනදී හම්බෙමු. අපි දැන් ඉදල්ගස්සින්නට යනවා. ඔහි ඉඳන් මේ ඔයාලා ස්ටේෂන් එක පේන්නේ. මම පෙන්නනවා ඔයාලට ස්ටේෂන් එක හරිය කොහොමද පේන්නේ කියලා. කෙලින්ම ගියොත් පට්ටිපොළ හරහා කොළඹ යන පාර පිටිපස්ස ඉදල්ගස්සින්න. අපි දැන් මර කාර් එකක් යන තැනින්
මෙහෙම ගිහිල්ලා මෙහෙට ගිහිල්ලා තමයි ඉදල්ගස්සින්නට යන්න තියෙන්නේ. දැන් මෙතන නම් කවුරුත් නැහැ. තාම මේ ස්ටේෂන් එකත් වහලා. දැන් 8ටත් ළඟයි වෙලා වුණා. එතන ඉඳන් කොළඹට තියෙනවා කිලෝමීටර් 231ක්. බදුල්ලට තියෙනවා 60ක්. බදුල්ල පාර වම් පැත්ත, දකුණු පැත්ත කොළඹ පාර. මේ කෙලින් මෙතනින් ගිහිල්ලා උඩට ගිහිල්ලා තමයි හෝටන් තැනට යන්න තියෙන්නේ. අපි ඊයේ හෝටන් තැන ඉඳන් ආවේ පාරේ. මෙතනට තමයි යන්න තියෙන්නේ. ඊට පස්සේ මෙතන රේල් පාර පැනලා මෙන්න මෙහෙම යන්න තියෙන්නේ ඉදල්ගස්සින්නට. හරි එහෙනම් අපි දැන් යනවා ඉදල්ගස්සින්නට. එහෙනම් අපි යන අතරමඟ වීඩියෝ එක ස්ටාර්ට් කරන්න. එහෙනම් හම්බෙමු.